සුබ දවසක් ඔයාලා හැමෝටම. අද ඔයාලට අරගෙන ආවේ මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩු ගැනයි. ඉතින් පරිසර නිලධාරිය තනතුර තමයි ඕපන් වෙලා තියෙන්නේ. ඒ නිසා ලංකාව පුරාම සුසුකම් තියන අයට මේකට අයදුම් කරන්න දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. අපි ඉතින් ඊළඟට බලමු මේකට අදාළ සුසුකම් මොනවද, ක්ලෝසින් ඩේට් කවද්ද, ඒ වගේම කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා ඔයාලට කරන්න. අපි ඔයාලගේ පහසුව වෙනුවෙන් WhatsApp channel එකක් හදලා තියෙනවා. ඒකේ link එක පහළ comment section එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ හරහා ගිහිල්ලා අපේ WhatsApp channel එකත් follow කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක බලන්නේ subscribe කරලා නැතුවම නම් ඉක්මනටම ගිහින් subscribe කරලා තියාගන්න. එතකොට තමයි අපි දාන අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට බලන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම දාලා තියෙන්නේ ඔයාට මේකට ඇප්ලයි කිරීමේදී බලන අධ්‍යාපනික සුසුකම් ගැනයි. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, පරිසර විද්‍යාව, කෘෂිකාර්මික විද්‍යාව, සමාජ විද්‍යාව, ජන සංනිවේදනය සහ භූගෝල විද්‍යාව යන ඕනෑම විශේෂ ක්ෂේත්‍රයක උපාධියක් අදාරලා තියෙන්න ඕනි. ඒ වගේම වයස ගැනත් මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ අනුව වයස අවුරුදු 22ට නොඅඩු සහ 45ට වැඩි වෙන්න බෑ කියලා තමයි මෙතනදී කියලා තියෙන්නේ. ඒ වගේම ඔයා ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනි. ඒත් එක්කම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට හා තනතුරේ රාජකාරි හොඳින් ඉටු කිරීමට ශාරීරිකව හා මානසිකව සිටිය යුතුයි කියලත් මෙතනදී සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාට විශිෂ්ට චරිතයක් තිබිය යුතුයි කියලත් දාලා තියෙනවා. ඉතින් මේ තනතුරට තෝරා ගන්නවා කියලා තියෙන්නේ ලිඛිත තරඟ විභාගයක් තියලා ඒකෙන් පසුව සිදු කරනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගනුයි. ඉතින් ඔයාලට ලිඛිත තරඟ විභාගයේදී ප්‍රශ්න පත්‍ර 3කට ෆේස් කරන්න වෙනවා. ඒ අනුව විෂය දැනුම පිළිබඳ පැය 2ක ප්‍රශ්න පත්‍රයක්ද, යෝග්‍යතා පරීක්ෂණය පිළිබඳ පැයක ප්‍රශ්න පත්‍රයක්ද, භාෂා දැනුම පිළිබඳ පැයක ප්‍රශ්න පත්‍රයක්ද ආදී වශයෙන් තමයි ඔයාලට ලියන්න එන්නේ. ඉතින් කලින් කියපු සුසුකම් තියන අයට ඇප්ලයි කරන්න තියෙන්නේ ලියාපදිංචි තැපෑලෙන් නිසා මේකට අදාළ ඇප්ලිකේෂන් එක www.cea.lk vacancies කියලා සර්ච් කරලා අදාළ වෙබ් අඩවියට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගෙන ෆිල් කරලා ජුනි 2ට කලින් මෙන්න මේ ලිපිණයට ලියාපදිංචි තැපෑලෙන් යවන්න තමයි තියෙන්නේ. ඒ වගේම අය කියලා තියෙනවා ලියුම් කවරේ ඉහළ වම් කෙළවරේ අයදුම් කරන තනතුර සඳහන් කරන්න. ඒත් එක්කම ඔයාගේ උපාධි සහතිකයේ සහතික කළ පිටපතක්ද මේ සමග ඉදිරිපත් කරන්න කියලත්. ඒ වගේම ඔයා උපාධිය ලබාගෙන තියෙන්නේ විදේශීය විශ්වවිද්‍යාලකින් නම් UGC පිළිගැනීමක් අමුණා විය යුතුයි කියලත් මෙතනදී සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ ජොබ්ස් ගැන, අලුත් කෝසස් ගැන, අලුත් අප්ඩේටස් ගැන අපි මේ නාලිකාව හරහා ඔයාලට අරගෙන එනවා. ඉතින් ඔයා තාමත් අපව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මතක ඇතුව notification bell එකත් click කරලම තියාගන්න. ඒ වගේම මේක තවත් කෙනෙකුට දැනගන්නත් share කරන්න.